Hey guys, welcome back to episode 2 of our trip series. So today I'm taking you guys to one of the most peaceful hidden gem we found in Mavanalla. So this hotel name is Guava House Mavanalla. අත්‍තරම මේක villa type hotel එකක්. එයාලට chalets කීපයකුත් තියෙනවා. ඉතින් අපි book කරේ villa room එකක්. ඉතින් ඔයාලට මේ ෆොටෝස් මේ වීඩියෝ එක බලනකොට ඒ දකින ලස්සන ඒ විදිහටම ඊටත් වඩා වැඩිපුර ඔයාලට මෙතනට ගියොත් ඒ ෆීලිං එක ගන්න පුළුවන්. මම වගකීමෙන් කියන්නේ ඔයාලා අනිවාර්යෙන් මෙතනට යන්න. ඉතින් and also if you're planning a trip to the central side and searching for a private, peaceful and also beautiful place to enjoy with your friend, then this is definitely a place you should check out. අනිවාර්යෙන්ම යන්න ළමයි. ඔයාලට මේ වගේ experience එකක් මම හිතන්නේ ගන්න පුළුවන් වෙයි කියලා අනිත් තැනකින් ගන්න පුළුවන් තැන් ඇති අනිවාර්යෙන්. but මේක අමුතුම vibe එකක් and this place vibe here is super calm, relaxing and perfect if you just want to slow down and enjoy the stay properly. So this is the room we got for our stay. The room එකත් හරිම ලස්සනට ඒගොල්ලෝ arrange කරලා තිබුණා. And of course we have to talk about the pool. The pool here is actually a little deeper than most hotel pools. I think it's around 6 feet deep මට මතක විදියට. So if you really enjoy swimming, you'll definitely love this pool. හැබැයි මට නම් ඉතින් ජල ජීවියත් එක තමයි ඉන්න උනේ. මොකද මට swimming උත් බෑ. මම උසත් නෑ එච්චර. And I definitely need to mention the staff here. They were super friendly and very welcoming from the beginning. ඉතින් මේ පෙන්න තියෙන අපිට හම්බුණු ඩිනර් එක මේක අපිට ඕන විදිහට අපි කියපු විදිහටම අපිට හදලා දුන්නා. හරිම රසයි guys කෑම. This was the night vibe of the villa. බලන්න කොච්චර ලස්සනද කියලා මට මේක බලනකොට ආයමත් එතනට යන්න හිතනවා. ඉතින් ඔන්න ඔය විදිහට දවසේ ගෙවිලා පහුවෙනිදා උදා වෙනවා. ඉතින් අපි මුලින්ම කරන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න එක. බලන්නේ උදේ ලස්සන ඒ ගස් කොළන් වල තියෙන ලස්සන ළමයි. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකට අපි ඉල්ලුවේ කිරිබත්. මොකද මං හරිම ආසයි කිරිබත් කන්නේ. ඉතින් කිරිබත් මං ආසම විදිහට හදලා තිබුණා. So everything felt very safe and comfortable. ඉතින් දෙවෙනි දවසේ අපි යාවට තියෙන ලස්සන ප්ලේස් එකක් බලන්න ගියා. ඉතින් අපි කොහෙද ගියේ? එතකොට අපි මොනවද බැලුවේ? අපි මොනවද කරේ කියලා බලන්න next episode එකකින් ඒ ඔක්කොම මම include කරලා තියෙනවා. ඉතින් ඒ details ටිකත් අරගෙන මම ඊළඟ episode එකකින් එන්නම්. එහෙනම් අනිත් වීඩියෝ එක අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. එහෙනම් ගිහලා එන්නම්. Thank you for watching.